හරි කොබෝල් රසායනය ගත්තාම කොබෝල් ධන දෙක ජලය සමග ගත්තොත් කොබෝල් ධන දෙක ජලාණු 6ක් එක්ක සංඝ සංකීර්ණය හදනවා රෝස පාටයි. ඒක රෝස පාට ද්‍රාවණයක්. ඇමෝනියා කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හදනවා. කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ රෝස පාට අවක්ෂේපයක්. රෝස පාට අවක්ෂේපයක්. කොබෝල්ට් නිකල් කොපර් සිංක් වැඩිපුර ඇමෝනියාගේ දිය වෙන සෙට් එකක්. මෙයා ඇමෝනියා 6ක් එක්ක දිය වෙලා සංඝ සංකීර්ණය හදනවා. ධන 3 මේක කහ දුඹුරු පාටයි. මේ කහ දුඹුරු ද්‍රාවණය වාතයට නිරාවරණය වුණාම ධන දෙක ඔක්සිකරණ අවස්ථාව ධන 3 අවස්ථාව බවට ඔක්සිකරණයක් වෙනවා. පාට තද වෙනවා. කහ දුඹුරු එක තැඹිලි දුඹුරු රතු දුඹුරු වගේ වර්ණයකට තද වෙනවා පාට. තැඹිලි නැත්නම් රතු දුඹුරු ඔය වගේ පාටකට වර්ණය තීව්‍ර වෙනවා. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව සාන්ද්‍ර HCl එක්ක නිල් පාට සංඝ සංකීර්ණය හදනවා COCl4 මෙයා නිල් පාටයි. මෙයාට නැවත ජලය දැම්මහම රෝස වෙනවා. ඒ රෝස කෙනාට නැවත සාන්ද්‍ර HCl දැම්මහම නිල් වෙනවා. සාන්ද්‍ර HCl එක්ක නිල් පාට සංඝ සංකීර්ණය අපිට මෙයා තමයි තියෙන්නේ. කාණ්ඩ විශ්ලේෂණයේ 4 වෙනි කාණ්ඩයේදී වාෂ්පික මාධ්‍යයේ H2S දැම්මහම කොබෝල්ට් සල්ෆයිඩ් විදියට අවක්ෂේප වෙනවා. මෙයා කළු පාට අවක්ෂේපයක්.